අපි අද කතා කරන්න යන්නේ මෑතකදී මුළු රටම වගේ කතා බහට ලක්වුණු සිදුවීමක් ගැන. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් සම්බන්ධ සිදුවීම නේද? ඔව් හරියටම. ඉතින් අපි මේකේ ගැඹුරටම යන්නයි හදන්නේ. අපේ තොරතුරු ලැබෙන්නේ සමාජ මාධ්‍ය වාර්තාවලින්. හරි. හැබැයි අපේ අරමුණු වෙන්නේ අර මතු පිටින් පේන දෙයට වඩා මේ සිදුවීම් දාමයේ සැඟවුණු පැති තීරුම් ගන්න එක. හරිම වැදගත්. මොකද මේක එක සිදුවීමක් විදියට බලන්න බෑ. මේක කියන්නේ එකකට එකක් සම්බන්ධ වුණු සිදුවීම් දාමයක්. ඩොමිනෝ වැටෙනවා වගේ. හරියටම. ඒක පුද්ගලික ක්‍රියාවකින් පටන් අරන් ඒක ආයතනයක් ඇතුලේ කළමනාකරණය කරගන්න බැරි වෙලා ඩිජිටල් ලෝකෙදී ආයුධයක් වෙලා. අන්තිමට මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන තැනටම එනවා. ඔව්. ඒ නිසා අපි මේ හැම පුරුකක් දිහාම බලන්න ඕනේ. එහෙනම් අපි මුලින්දම පටන් ගමු. මේ හැම දෙයකම මුල් වුණු සිදුවීම. ඒ කියන්නේ කතාවේ හරය මොකද්ද? හරි. කතාවේ හරය තමයි කොළඹ ප්‍රසිද්ධ විද්‍යාලයක හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයි. එයා ඒ පාසලේම ගුරුවරයන් කීප දෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන දර්ශන Tamanගෙම ෆෝන් එකෙන් පටිගත කරනවා. ඒක තමයි ආරම්භක ලක්ෂ්‍ය. ඔතන තමයි. කතාවේ පදනමි සංකීර්ණ ගැටේ පටන් ගන්නෙ. ඒ කියන්නේ අපිට ලැබෙන තොරතුරු අනුව මේ පටිගත කිරීම කරන්න තියෙන්නේ අර ගුරුවරයන් දන්නේ නැතුව. රහසිගතව. ඔව් රහසිගත පටිගත කිරීමක්. මේ එක කාරණේ විතරක් ඇති මේ සිදුවීමේ සදාචාරාත්මක පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා මේවා එළියට එන්නේ සිද්ධිය වෙලා ගොඩක් කාලයකට පස්සේ නේද? අනිවාර්යයෙන්ම මේ පටිගත කිරීම කරලා ඒව ප්‍රසිද්ධ වෙන්නේ අවුරුදු 1කමාරකට විතර පස්සේ. අවුරුදු 1කමාරක් කියන්නේ ලොකු කාලයක්. ඒ කියන්නේ මේක පාසල ඇතුලේ යටපත් වෙලා. ඔව් පුපුරන් ඔන්න මෙන්න තිබුණ බෝම්බයක් වගේ. මට පුදුමම දේ තමයි මේ වීඩියෝ එළියට එන්නත් කලින් ඉඳන්ම අර ශිෂ්‍යයාගේ හැසිරීම ගැන පාසල ඇතුලේ කසුකුසුවක් තිබිලා තියෙනවා කියන එක. ඒක තමයි මේකේ තියෙන ඛේදජනකම කොටස. මේක වළක්වා ගන්න ඕන තරම් අවස්ථා තිබිලා තියෙනවා. ඇත්තටම. ඔව් අපේ මූලාශ්‍රවලට අනුව මේ ශිෂ්‍යයාගේ හැසිරීම ගැන ගුරුවරුන්ට කරන බලපෑම් ගැන විදුහල්පතිට ප්‍රාථමික අංශයේ විදුහල්පතිට ශිෂ්‍ය නායක මණ්ඩලයේ බාර ගුරුතුමාට මේ හැමෝටම පැමිණිලි කරලා තියෙනවා. ලිඛිතවම? ලිඛිතව සහ වාචිකව. හැබැයි කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ආයතනයක් විදියට පාසල සම්පූර්ණයෙන්ම ඇස්කන් පියාගෙන ඉඳලා. ඔව්. මේක නිකම් පරිපාලන දුර්වලතාවයක් නෙවෙන්නේ මේ නිහඬතාවය නිසා තමයි අර ශිෂ්‍යයාට දිගටම ධෛර්යය ලැබිලා තියෙන්නේ. හරියටම. එක් ගුරුවරයෙක් පොලිසියට කරපු පැමිණිල්ලක ඒක පැහැදිලිවම කියනවා. මොකද ඇය කියන්නේ? ඇය කියන්නේ බලධාරීන්ගේ මේ නිහඬ පිළිවෙත නිසා ශිෂ්‍යයාට දිගින් දිගටම ගුරුවරයන්ට බලපෑම් කරන්න අවස්ථාව ලැබුණා කියලා. බලන්නේ නිහඬතාවය කියන්නේ වක්‍රාකාරව වරදට අනුබල දීමක් වගේ. අනිවාර්යයෙන්ම ඒක වරදකරුවාට ආරක්ෂාවක් වෙන ගමන් වින්දිත යන තවත් අසරණ කරනවා. ඒක ඇත්ත. ඉතින් මේ අවුරුදු 1කමාර තිස්සේ ඇතුලේ තිබුණු පීඩනය කොහොමද එකපාරටම එළියට එන්නේ? ඒ ගැන නිශ්චිතව තහවුරු වුණ තොරතුරක් නැහැ. හැබැයි ප්‍රධාන මත කිහිපයක් තියෙනවා. මොනවද ඒ? ප්‍රබලම සැකය තමයි මේ ශිෂ්‍යයා එයාගේ හරිම කිට්ටු යාළුවෙකුට මේ වීඩියෝය යවලා. හරි. ඒ යාළුවා මොකක් හරි පලිගැනීමකට හරි වෙන හේතුවකට හරි මේවා අන්තර්ජාලයට දාලා කියන එක. විශ්වාසය කියන දේ කොච්චර බින්දෙන සුළුද කියලා පේනවා. ඔව්. තවත්ම මතයක් තියෙනවා. සිද්ධියට සම්බන්ධ ගුරුවරියකගේ සැමියා මේවා එළියට දාන්න ඇති කියලා. පලිගැනීමක් විදියට වෙන්න පුළුවන්. හැබැයි මං ආයෙත් කියන්න ඕන මේවා තහවුරු කරපු කාරණා නෙවෙයි. හරි. ඒව කටකතා විතරයි. ඕ වැදගත්ම දේ තමයි හේතුව මොකක් වුණත් ඩිජිටල් අවකාශයට ගියාට පස්සේ ඒක පාලනය කරන්න කාටවත් බෑ. ඉතින් මේවා ප්‍රසිද්ධ වුණාට පස්සේ හැමතැනම ලව්ගින්නක් වගේ පැතිරෙනවා. ඊට පස්සේ නීතිමය ක්‍රියාමාර්ග පටන් ගන්නවා නේද? හැබැයි ඒක ටික කවුල්සගතයි වගේ. ඒක තමයි මේකේ තවත් සංකීර්ණ තැනක්. එකම සිද්ධියට විවිධ පාර්ශ්ව නීතිය ඉස්සරහට යනවා. අපි ඒක ටිකක් පැහැදිලි කරගමු. හරි. පළවෙනි පැමිණිල්ල එන්නේ සිද්ධියට සම්බන්ධ එක් ගුරුවරියකගෙන්. ඇය බොරැල්ල පොලිසියට යනවා. ශිෂ්‍යයාට විරුද්ධවද? නෑ. ඒක තමයි වැදගත්. ඇය පැමිණිලි කරන්නේ පාසල් බලධාරීන්ගේ අක්‍රියාතාවයට විරුද්ධව. ඔයාලා මුකුත් කඩේ නැති නිසා තමයි මෙහිම වෙන්නේ කියන එක. හරියටම. ඒ පැමිණිල්ල පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට යනවා. ඒක ඉලක්ක කරන්නේ ආයතනික වගකීම. හරි. ඊළඟට භික්ෂූන් වහන්සේ නමත් තවත් පැමිණිල්ලක් ගොනු කරනවා. උන්වහන්සේගේ අරමුණ වෙනස්. උන්වහන්සේ මොකද ඉල්ලන්නේ? උන්වහන්සේ ඉල්ලන්නේ කරුණු දෙකක් ගැන විමර්ශනය කරන්න කියලා. එකක් මේක පිටිපස්සේ සල්ලි හොයන ජාවාරමක් තියෙනවද කියන එක. අනික තමයි ගුරුවරු ශිෂ්‍යාවේ මේකට පොළඹවා ගත්තද කියන එක. ඒකෙන් ඉලක්ක කරන්නේ සදාචාරාත්මක පැත්ත. ඔව් සහ අපරාධමය පැත්ත. මේක තමයි මට හිතාගන්න බැරිම තැන. මූලාශ්‍රවල කියනවා මේ වීඩියෝ වල ඉන්න ශිෂ්‍යයාත් පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා. ඔව්.
ඒ කොහොමද මේ හැමදේම පටිගත කරපු කෙනාම කොහොමද ඒ ගැන පැමිණිලි කරන්නේ? ඒක තමයි මේ කතාවේ පුදුමම හැරවුන් ලක්ෂණය. මේ වීඩියෝ සමාජ මාධ්‍යවල යන්න මාස ගානකට කලින්. මාස ගානකට කලින්. ඔව්. අදාළ ශිෂ්‍යයා විසින්ම CID එකේ පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒ මොකක් කියලාද? එයාගේ පැමිණිල්ලේ හරය තමයි මගේ පෞද්ගලික දත්ත මගේ අවසරයක් නැතුව කවුරු හරි අන්තර්ජාලයට දාන්න අවදානමක් තියෙනවා කියන එක. ඒ කියන්නේ එයා දැනගෙන ඉඳලා තියෙනවා මේවා එයාගේ පාලනයෙන් ගිලිහිලා කියලා. ඔව්. එයා ඉලක්ක කරන්නේ දත්ත බෙදා හැරීමේ නීති විරෝධී ක්‍රියාවලිය. බලන්න එකම සිදුවීමක්. නීතිමය කෝණ තුනකින් ප්‍රශ්න කරනවා. ආයතනික නොසලකිල්ල, සදාචාරාත්මක අපරාධය සහ දත්ත පෞද්ගලිකත්වය. හරියටම. ඒක ඇත්තටම පුදුමයි. ඉතින් මේ හැමදේම මැද්දේ ප්‍රතිවිපාක මොන වගේද? අපි මුලින්ම පාසරපත්තෙන් ගත්තොත්. පාසලකට මේක දරා ගන්න බැරි කැරලක්. ෂණිකවම පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසිරුවා හරිනවා. හරි. සම්බන්ධ ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා කියනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පුළුල් විමර්ශනයක් පටන් ගන්නවා. හැබැයි මේ මතු පිටින් පේන දේවල්. ඕ ඊට යටින් අවුරුදු ගාණක් ගොඩනගාගත්ත කීර්තිනාමය, දෙමෝපියන්ගේ විශ්වාසය මේ හැමදේම දරුණු ලෙස paludu වෙනවා. සමාජයට වුණු බලපෑම ගැන කතා කළොත් මේක නිකම්ම පාසලක සිදුවීමක් විතරක් උනේ නෑනේ. කුරෙත්ම නෑ. මේක දෙවන්ත සමාජ කතිකාවතක් ඇති කළා. තාක්ෂණය විශේෂයෙන්ම ස්මාර්ට්ෆෝන් එක කොච්චර භයානක ආයුධයක් වෙන්න පුරුවන්ද කියන එක. ඕ ඒ වගේම ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවල සීමාවන් මොනවාද? ඩිජිටල් යුගයේ පෞද්ගලිකත්වය කියන්නේ මිත්‍යාවක්ද? මේ හැමදේම කතාබහට ලක් වුණා. ඒ වගේම මේකට දේශපාලන පැත්තකුත් එකතු වුණා නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි තවත් භයානක පැත්තක්. යම් දේශපාලන කණ්ඩායමකට පහර දෙන්න, එහෙමත් නැත්නම් සමාජයේ අවධානය වෙනතකට යොමු කරන්න මේක පාවිච්චි කළාද කියන සැකයක් මතුවෙනවා. එතකොට වෙන්නේ සැබෑ වින්දිතයන්ගේ වේදනාව යටපත් වෙලා ඒක දේශපාලන ක්‍රීඩාවක ඉත්තෙක් වෙන එක. හරියටම. මේ හැම ආයතනික සමාජීය කතාබහකටම යටින් මේ හැම දෙයකම බර දරා ගන්න සිද්ධ වුණු මිනිස්සු ඉන්නවා. ඒ අයගේ කතාව තමයි ඇත්තටම කම්පැනියම. අපිට ලැබෙන තොරතුරු අනුව අය මේ සිදුවීමට කලින් පාසලේ ඉහළ පිළිගැනීමක් තිබුණු කැපවීමෙන් වැඩ කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක්ගේ ජීවිතය මේ එක සිදුවීමකින් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඒක තමයි. ඩිජිටල් ලෝකය සන්දර්භය කියන දේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. පෞද්ගලික ක්‍රියාවක් නිකම් වෛරල් වීඩියෝ ක්ලිප් එකක් බවට පත් කරනවා. එතන ඉඳන් මහජනතාව තමයි නඩුකාරයා වෙන්නේ. ඔව් නඩුකාරයා සහ ජූරිය. කිසිම සාක්ෂියක් නැතුව තීන්දුව දෙලව දඬුවම තමයි සමාජීය මරණය. ඒකට අභ්‍යාචනා කරන්නත් බෑ. ඒ සමාජීය මරණය ඇගේ ජීවිතයට බලපෑමේ කොහොමද? විනාශකාරී විදියට අපිට දැනගන්න ලැබෙන විදියද මේ සිද්ධියෙන් පස්සේ ඇය කොයිතරම් කඩාගෙන වැටෙනවද කියනවා නම් කිහිපය පාරක්ම ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කරලා තියෙනවා. හරිම කනගාටුදායකයි. ඇගේ සැමියා එව අතහැරලා ගිහින් තික්කසාද වෙන්න නඩු දාලා ඒ කියන්නේ අවුරුදු ගාණක් ගොඩනගාගත්ත වෘත්තීය ජීවිතය, පෞද්ගලික ජීවිතය, සමාජ පිළිගැනීම මේ හැමදේම දවස් කිහිපයක් ඇතුළත අලුදුවිලි වෙලා යනවා. එහෙනම් මේ මුළු සිදුවීම් දාමයම දිහා ආපහු හැරලා බලුවම අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම පාඩම මොනවාද? මට පේන විදිහට එකක් තමයි විශ්වාසය බිඳ වැටීම. ඒක ඊටාම වැදගත් කරුණක්. ගුරු ශිෂ්‍ය, ගුරු පරිපාලන, යාළුවන් අතර හැමතැනම විශ්වාසය බිඳ වැටිලා. ඊට අමතරව ආයතනික වගකීම. ඔව් ආයතනික වගකීමේ බිඳ වැටීම. ප්‍රශ්නයක් මුලදීම හඳුනගෙන ඒකට මැදිහත් වෙන්න ආයතනයක් අසමත් වෙනකොට ඒක කොයිතරම් ලොකු විනාශයකට මඟ පාදනවද කියන එකට මේක හොඳම උදාහරණයක්. ඇත්තටම. මෙතන තියෙන සැබෑ ඛේදවාචකය තමයි මනුෂ්‍යත්වයේ පිරිහීම. ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් අතර තියෙන ඕන ගෞරවය නැති වෙලා ඒ සම්බන්ධය වෙනත් අරමුණු වලට පාවිච්චි වෙන එක. මේ හැමදේම කතා කළාට පස්සේ අන්තිමට හිතන්න එක දෙයක් ඉතිරි වෙනවා. ඩිජිටල් අවකාශයේදී යම් සිදුවීමක් ගැන තොරතුරු දැනගන්න තියෙන මහජන කුතුහලයයි ඒ සිදුවීමේ ගොදුරක් බවට පත්වෙන කෙනෙකුගේ පෞද්ගලික ඛේදවාචකයයි අතර තියෙන සදාචාරාත්මක සීමාව අපි කොතනින්ද අඳින්නේ? ඒක තමයි ප්‍රශ්නය. ආයතනයක අසමත් වීමේ සම්පූර්ණ බර ඒ ආයතනය මෙන්ම ආරක්ෂා කරන්න බැරි වුණු පුද්ගලයන් මත පැටවීම කෙතරම් සාධාරණද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන එක අපි හැමෝගෙම වගකීමක්.